ඒකට අද අපි ඉදිරියට කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රථම වසර ඉගෙනීම ලබන ශිෂ්‍යාවක් වන තුල්‍යා අමුගොඩ. අයිබෝවන් තුල්‍යා. ඒ ගන්නවා විස්ඩම්. තුල්‍යා සාමාන්‍ය ගෑන් ළමයි ගැන කතා කරනකොට ගෑන් ළමයි හැමෝම කැමතියින් තමන්ගේ සම පිළිසිදුව, පිම්පල්ස් නැතුව, අයිබ්‍රෝස් ලස්සන ෂේප් තියාගෙන ඉන්න. ඉතින් ඔයාලකට වැඩපිළිවෙලක් පටන් ගන්න තියෙනවා. ඔයාගේ බිස්නස් එක. කොහොමද ඔයාගේ බිස්නස් එක පටන් ගන්නේ? මම මගේ බිස්නස් එක පටන් ගන්නේ ඒ ලෙවල් කරන කාලේ ඉඳන් වගේ. කියන්නේ මම ඒ ලෙවල් කරනකොට ඒ ලෙවල් එකත් බැලන්ස් කරගෙන තමයි මගේ බිස්නස් එක මම පටන් ගන්නේ. ඒකට ලොකුම හේතුව තමයි මගේ අම්මා. අම්මා සැලොන් එකක් කරන නිසා අම්මා ක්ලාස් කරනවා. එතකොට ඒවා බලන් ඉඳලා ඒ වගේම සැලොන් එකේ කරන නිසා ඒවා බලන් ඉඳලා සහ මම ඒවට සම්බන්ධ වෙච්ච නිසා මට ඒ ගැන අත්දැකීමක් ලබා ගන්න පුළුවන් වුණා. ඉතින් ඒ හරහා තමයි මම ඒකට ජොයින් වුනේ. ඊට පස්සේ මම හර්බලයින් එක ජොයින් වෙලා ඒ වර්ක්ෂොප් පහ ඒ ප්‍රෝග්‍රෑම් කරලා වෙනම එතනින් මම ඒ පිළිබඳව හොඳ දැනුමක් ලබා ගත්තා. ඊට පස්සේ මම කැම්පස් සිලෙක්ට් වුණාට පස්සේ මම මේ වෙද්දිත් දැන් ඒක කන්ටිනියු කරගෙන යනවා. මගේ වගේම රූපේ ලස්සන කරගන්න කැමති ළමයින්ට එයාලගේ බජට් එකට සෙට් වෙන විදිහට ලොකු වියදමක් කරන්නේ නැතුව එයාලගේ රූපය ආරක්ෂා කරගන්න වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරගෙන යනවා. හරි. දැන් ඔබ අපිට කිව්වා ඔබට ඔබේ අම්මගෙන් ලොකු සහයෝගයක් ලැබුණා කියලා. එතකොට ඒ වගේම දැන් ඔයා යුනිවර්සිටි එකේ හොස්ටල් එකේ ඔයා ව්‍යාපාරය කරගෙන යනකොට කොහොමද ඔයාගේ යාළුවන්ගෙන් එතකොට ඔයාට හම්බෙන අයගෙන් ලැබෙන සපෝට් එක කොහොමද? ඇත්තටම කිව්වොත් එහෙම යාළුවන්ගෙන් ලොකු සපෝට් එකක් ලැබෙනවා. එයාලා නිසා තමයි මට මේක පබ්ලිසිටි එකක් ලබා ගන්න. ඒ කියන්නේ මම හොස්ටල් එකේ ඉන්න සරණ එකක් කරනවා. එතනට ළමයි ටික සම්බන්ධ කරගන්න. ඒ කියන්නේ මුලින්ම මම පටන් ගත්තේ මම ඇවිල්ලා පළවෙනි සතියේම පටන් ගත්තා. පළවෙනිට මගේ රූම් එකේ ඉන්න යාළුවෙක්ට පටන් ගත්තේ. ඒක මම කරේ රූම් එකෙන් එළියේ. එතකොට එතනින් අර මෙහෙම කරනවා කියලා පොඩි අපි දුන්න ළමයින්ට පබ්ලිසිටි එකක්. එතනින් මගේ යාළුවා එයා තමයි රූම් එකක් ගන්න ගිහිල්ලා ළමයිට කියලා මෙහෙම දෙයක් තියෙනවා ඔයාලත් දෙන්න කියලා කිව්වා. ඉතින් එතකොට යාළුවගෙන් ලොකු සපෝට් එකක් මට ලැබුණා. ඔයා අපිට කිව්වා ඔයා කැම්පස් එකට එන්න කලින් උසස් පෙළ කාලේ සිටම ඔයා මේ ව්‍යාපාරය කරගෙන ගියා කියලා. එතකොට ඔයාට ඒක බාධාවක් වුණේ නැද්ද? කොහොමද ඇකඩමික් එක උසස් පෙළ කන්ටෙන්ට් එක කොහොමද මැනේජ් කරගත්තේ වගේ ස්ටඩීස්? ඒ කියන්නේ මම ගොඩක් බාහිර දේවල් එක්ක තමයි නිතරම කරන්නේ. ඒ කියන්නේ මම රැයට තමයි ගොඩක් වැඩ කරන්නේ. මම ඉතින් කියන්නේ දවල් වැඩ බැලන්ස් කරගෙන මම ඒක කන්ටිනියු කරගෙන ගියා දිගට. එතකොට මම එක්සෑම් කරන්න දවසට එක්සිබිෂන් එකේ උදේට එක්සෑම් එකට ගිහිල්ලා හවස් එක්සිබිෂන් එකේ වෙලාවල් තිබුණා. එතන ගිහිල්ලා මගේ වැඩ කොටස මම කරලා ආයෙ ඊළඟ දවසේ උදේට එක්සෑම් එකට ගිහින් වෙලාවල් තිබුණා. එහෙම කරලා මම දන්නවා මගේ අධ්‍යාපනයට එක බාධාවක් කරගත්තේ නැහැ. බාහිර දෙයක් කරන ගමන් මගේ ඉන්කම් එක මගේ ක්ලාස් වලට වියදම් ටික පවා මම එකෙන් පානවා. ඒක මගේ ගෙදරට ලොකු බරක් වෙන්නේ නැතුව මට ඒක කරගන්න පුළුවන් වුණා. ඒක මම සතුටින් කරන නිසා මගේ এডুকেෂන් එකට එක බාධාවක් වුණේ නැහැ. අවසාන වශයෙන් තුල්‍යා ඔයා තමත් හොඳ ආදර්ශයක් බිස්නස් එක පටන් ගන්න අලුතෙන් පටන් ගන්න. ඉතින් ඔයාට මොකද කියන්නේ අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්න එක? ඇත්තටම මම ෆස්ට් එක්ස්පීරියන්ස් එකේ හැබැයි මේක දැන් මම වැඩිලා කියනවා ඒ ඕනෙක් කෙනෙක්ට කියන්නේ බිස්නස් එකක් කියන්නේ এডুকেෂන් එකට බාධාවක් නෙවෙයි. මොකද බිස්නස් එකක් කරන්නේ තමන්ගේ අධ්‍යාපනය වගේම අනිත් පැත්තට හදාගන්න හැම විටම ඔබ්ජෙක්ටිව් වලින් අපි පෝෂණය වෙනවා. ඉතින් කිසිම අවස්ථාවක බිස්නස් එකට බය වෙන්න ඕනේ නැහැ. රිස්ක් එකක් ගන්න බය වෙන්න ඕනේ නැහැ. මොකද ඒක අධ්‍යාපනයටත් අපිට උදව්වක්. ඉතින් අපිට එක්ස්පීරියන්ස් ගොඩක් ලැබෙනවා. ඒ වගේම එදිනෙදා අපිට ජීවත් වෙනකොට ලොකු ශක්තියක් ඒක ජීවිතේට. ඒ කියන්නේ මට දැන් උනත් මගේ එක්සෑම් මේ වැඩ ටිකක් කරලා මගේ කැම්පස් ලයිෆ් එක බැලන්ස් කරන්න මට ඒක ලොකු උදව්වක් වෙලා තියෙනවා. එතකොට මම කියනවා এডুকেෂන් එකට කිසිම බාධාවක් නෙවෙයි. ඒ නිසා බය නැතුව බිස්නස් එකට ජොයින් වෙන්න. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. අපේ අනාගත ජීවිතය සාර්ථක කරගන්න එක තමයි මම කියන්න තියෙන විශේෂය. ඉතින් බුදුන් ස්කූල් එකේ අද අපි ස්ටොක් එකක තුනට ඉන්නවාගේ අනාගත ඉදිරිපත්වල සහ ව්‍යාපාරයේ හැදෙන්න අපි බොහෝ උණුසුම් පිළිතුරු